අද නම් පාරේ තත්ත්වය එච්චර හොඳ නැහැ. දැඩි ලෙස හිම දාන වෙලාවක් 26 මාර්තු 14 දවස් දෙකකට කලින් ෆ්‍රීසින් රේන් එකක් තිබුණා. ෆ්‍රීසින් රේන් එකට පස්සේ දැඩි හිම පතනයක් තමයි දැන් අපිට මේ වැටෙන ෆෙලිටන් සිටි එකේ කැනඩාවේ. Very dangerous road situation. Very scary. People are not driving exceeding 30 kilometers per hour because it's very scary and very dangerous. And how to manage a situation like this? So you have to drive very slowly. That means less than 30 or between 30 to 40. And keep the gap between the car in front of you and your car. So if you keep a good distance, so you don't have to be worried about that. And also think about that if a car comes behind you, and also let them to maintain the distance. So the best way that you drive slowly, and then they can keep a good distance as well. ඊට 50කට වඩා එහා පේන්නේ very foggy situation එකක් තමයි අද දවසේ තියෙන්නේ. මේකෙදි කොහොමද ඇක්සිඩන්ට් නොවි යන්නේ? ඒක තමයි ලොකුම ටැලන්ට් එක. ලොකුම ටැලන්ට් එක කියන්නේ ඉතින් ඒක ගිහිපු කෙනෙකුට ඉතින් තේරෙනවා. ඩිස්ටන්ස් එක ගැප් එක තියාගෙන යන්න ඕනේ ඉස්සරහා වෙහිකල් එකත් එක්ක. දැන් බලන්න කල් ලයිට් එක මෙතන තියෙන. දැන් මට එකපාර බ්‍රේක් එකක් ගහන්න බෑ. හදිසියවත් එකපාර රෙඩ් ලයිට් එක වැටුනොත් බ්‍රේක් කරන්න බෑ. එහෙනම් ඒකට 30 වගේවත් දෙන්න ඕනේ. 30 වගේ ආවොත් in case මොනවා හරි වෙලා කල් ලයිට් එක වැටුනොත් අපිට පුළුවන් ස්ටොප් කරගන්න. එහෙම නැතුනොත් බෑ. ස්ටොප් කරගත්තේ එකපාර බ්‍රේක් ගහන්න බෑ. එකපාර බ්‍රේක් ගෙවුවොත් ඉබරම තමයි. අනිවාර්යෙන් අපි ගහන තැන නෙමෙයි බ්‍රේක් එක හිටින්නේ. කල් ලයිට් එකත් එහා පැත්තට පන්නලා මැද්දේ හිටින්න ඉඩ තියෙනවා. ඒ නිසා very dangerous. අපි කරන්න තියෙන එකම දේ තමයි අපි බ්‍රේක් එක පාග ආපහු ගන්න ඕනේ. එහෙම නැතුනොත් අපිට එක ස්ට්‍රෝක් එකකින් අපි බ්‍රේක් එක පෑගුවොත් වෙන්නේ සම්පූර්ණ කාර් එක ඉස්සලා පාරේ එළියට යනවා. මම ගොඩක් දිග ගැප් එකක් තියන් යනවා ඉස්සරහ කාර් එකත් එක්ක. එහෙම නැතුනොත් අන්තිම මෙතන යන්න අපි දැන් මම මේ හරිය නම් 50 විතර වගේ යන්න පුළුවන්. නමුත් ඒත් මේ වෙලාවේ ඉතර සුදුසු නැහැ. සුදුසු දෙයක් නෙමෙයි.